දැන් ඕකේ පඩි එහෙම කීයද? 25000යි. ආ. නිවාඩු නෑ. ඉරිදට තියෙනවා ඉතින්. දැන් ඔය හම්බෙන සල්ලි හැම ඉතුරු කරගන්න ඕනේ ඈ. බොරුවට සේරම වියදම් කරගන්න නෑ. පොතක දාලා සල්ලි ඉතුරු කරගන්න. ගෙදරින් කන්න බොන්න දෙනවනේ. ඒව අනාගතේට. දැන් වැඩ කරන තැන අය කොහොමද? කතා කරලා එහෙම කරගෙන ඉන්නවනේ නේද? ඈ? මේ උඹට දැන් ඔය දෙන තැන වැඩ කරන්න පුළුවන්ද? කාලා බුදියන්නේ එහෙම නෑනේ. හරියට දෙන දේවල් කරපන් ඈ. ගෙදර වගේ ඉඳ ලෑස්ති වෙන්න එපා. ඒ තැන්වල ගිහලා ඒ මිනිස්සු ගහලා පන්නයි. ලැජ්ජ කරන්න එපා ඈ. හරියට වැඩ ටික කරගෙන පාඩුව එහෙම වැදගත් විදියට ඉඳලා වරේ. මොකද මමත් දන්න තැනන්නේ දැන් ඔය හොයලා දුන්නේ. මේ දැන් අපේ සුදු සල්ලිකාරයානේ. උඹට ණයක් ඕනනම් තියෙනවනම් ඉල්ලගනි. දෙයි. ගෙදරට වියදමටත් සල්ලි දෙනවා. එනකොට හැමදාම එළවලුවක් අරන් එන්නේ. ඔව්. දැන් අන්න අර පිටිපස්සේ අපේ ගෙදරම පිටිපස්සේ ඔන්න වෙනම කෑල්ලක් හදලා ඒකේ රෙන්ට් එකට දෙනවලු. බලහන්කොනේ කොච්චර හොඳයිද කියලා. මමත් කැමති ඉතින් ඔහොම දියුණු වෙනවා නම් තමයි. දැන් අපේ කීට උදේම බත් ගෙඩිය බැඳලා දෙන්න එපා අරගෙන යන්න. වෙන්දට නම් ඉතින් අපේ මිනිස්සයාට උදේ 7 වෙනකොට දුන්නාම ඇති. මේකි ගෙදරින් යන්නේ 6ට. මං දැන් වෙන්දට වැඩිය කලින් පැය නැගිටින්න එපා. එපා වෙනවා බං. ඒ උනට කමක් නෑ ඉතින්. ඕකේ ඔය ඉස්සෙල්ලාම යන රස්සාවනේ. එනම උනන්දුවෙන් යන්නේ. ඇති ගෙදරට වෙලා තපින්න නැතුව ඔහම නැගිටලා යන්නේකම මට. ඔව්. අපෝ මට නම් දැන් මේ ජොබ් එක එපා වෙලා තියෙන්නේ අනේ. මට නවතින්නත් හිතෙනවා. ඈ? යන්න බෑ? ඒ මොකද? නෑ ඉතින් මං අලුත් හින්දාද කොහෙද මටමයි වැඩ දෙන්නේ. යකෝ එතකොට අර පිටිපස්සේ රෙන්ට් එකට දෙන්න හදන කෑල්ල?